හයි අද මට හිතුණා පුංචි දෙයක් ගැන කතා කරන්න. ඔයාලා දැන් කවුරුත් දන්නවනේ නීර්දා කිව්වම. අර මලගෙදර රූපරාජිනී. ඔයාලා ඒකේ ඇත්ත කතාව දන්නවද? දන්නේ නෑනේ. එයා වැරද්දක් කළා. හැබැයි ඔයාලා අහලා තියෙනවද මේ හොඳ වැඩ කරලා ජනප්‍රිය වෙන්නත් පුළුවන් නරක වැඩ කරලා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. කියන්නේ කොහොම හරි ජනප්‍රිය වෙන එකයි වෙන්නේ. දැන් එයා ජනප්‍රිය වෙලා තියෙන්නේ මිනිස්සු බැනලා. මිනිස්සු බැන්නත් එයා ජනප්‍රියයි මේ දවස්වල. ඉතින් නිර්දා සතුටු වෙන්න පුළුවන් ඔයාට. ඔයා මේ දවස්වල ජනප්‍රිය තරුව YouTube අයගේ Facebook වල TikTok වල ඔයා තරුවක් වෙලා ඉවරයි. ඉතින් මෙහෙමයි. ගොඩක් නළු නිලියෝ ওই චූටි චූටි බෑඩ් කමෙන්ට් හදා ගන්නවා. එයාලම හදා ගන්නවා. මොකද දන්නවද? ඔය අනේ අරයා ලස්සනට රංගපානකුවට ඒ කමෙන්ට් එක යන්නේ නැහැ හතර වටේ. අපෝ අර කෙල්ලව අරු ඉඹිනව වැඩි නේද කියලා කමෙන්ට් එකක් දාලා බලන්න. අම්මදුලු ඒ වීඩියෝ එකේයි හතර අත්තේ. මොකෝ දන්නවද? අපේ මිනිස්සු අනිත් අයගේ වැරදි හොයනෝ වැඩි. අනේ බං අනුන්ගේ වැරදි හොයන්තු තමන්ගේ වැඩක් බලාගෙන ඉඳපල්ලා. අන්න එහෙම කියන්නයි තියෙන්නේ. ඇත්ත කතාවක් මේකයි. එයා වැරද්දක් කරනවා. ඒ වැරද්ද හරහා එයා ජනප්‍රිය වුණා. අන්න ඒකයි ඇත්ත කතාව.